Hi guys ආයි බොහෝ වේවා. ඉතින් ඔන්න සුපුරුදු විදියට තවත් ලස්සන රසවත් ලෙජන්ඩ් එකක් අරගෙන ආවා. ඉතින් ඒ තමා කාලය හරහා ගමන් කළ විස්කි පුරාවෘතයක් වන The Legend of Johnny Walker ගැන තමයි ඉතින් අද කතාව. ඉතින් ජොනි වෝකර් කොහොමද පටන් ගත්තේ, කොහොමද මේක ලෝක ප්‍රසිද්ධ සන්නාමයක් බවට පත් වුනේ කියලා ඔයාලට දැනගන්න පුළුවන් මගේ වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳී හිටියොත්. ඉතින් මොවුන් ප්‍රධාන වශයෙන් වර්ග 8ක් නිකුත් කරනවා. ඉතින් මංගාව දැනට තියෙනවා වර්ග 5ක්. ඉතින් black label, gold label, blue label, ඒ වගේම red label, double black label. ඉතින් මෙතනට තවත් අඩුයි blended label එක සහ green label, ඒ වගේම 18 label කියලා තවත් label වර්ග 3ක් තියෙනවා. ඉතින් මේව තමයි ප්‍රධාන වශයෙන් ඔවුන් නිකුත් කරන්නේ. ඊට අමතරව කාලෙන් කාලයට limited edition ඔවුන් නිකුත් කරනවා. ඒක permanent නැහැ. නමුත් මේ වර්ග 8 තමයි permanent. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් ඔයාලත් එක්ක try කරන්න කියලා හිතුවා black blue label එක. ඉතින් මේ blue label එක official වශයෙන් නිකුත් වෙන්නේ මේ මෑත කාලේදී 1992 දී. ඉතින් මේක මම මීට කලින් try කරා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක try කරන්න ඕන කියලා. ඉතින් මේකෙත් රස වර්ග කිහිපයක් තියෙනවා. මගේ මේ පිටිපැත්තෙන් පේන්නේ මේ blue label එකේ තියෙන රසයන් වර්ග ටික. ඉතින් guys මම හැමදාම කියන්න වගේ ඔයාලට විස්කි එකක් try කරද්දී පොඩි අයිස් කැටයක් හෝ නේ try කරන්න. මොකද ඒ blue label එකේ තියෙන නියම රස, ඒ වගේම ඒ තියෙන taste එක ඔයාලට නියමට දිවට දැනෙනවා. එතකොට feel වෙනවා. ඉතින් guys වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. එහෙනම් cheers. Cheers guys. ඉතින් මේ කතාවත් පටන් ගන්න ස්කොට්ලන්තයෙන්මයි. ඉතින් 1800 මුල් භාගයේ ස්කොට්ලන්තයේ හදවතේ ජෝන් වෝකර් නම් තරුණ පිරිමි ළමෙක් ඉතාමත් අවිනිශ්චිත අනාගතයක් සහිත ඉන්නවා. ඉතින් ඔහුගේ පියා බොහොම දුප්පත්, ඒ වගේම ඔහුට කුඩා ගොවිපලක් වගේම ඉතාමත් දුෂ්කරතාවලින් පිරුණු ලෝකයක් ඉදිරි කරමින් ඔහුත් අවාසනාවන්ත ලෙස මිය යනවා. ඉතින් ජෝන් ඉතාමත් ධෛර්ය සම්පන්න දරුවෙක්. ඒ වගේම ඔහුට තිබ්බා එක අදිෂ්ඨානයක්. ඔහු යම් දිනක මේ ලෝකයේ විස්කි සදාහටම වෙනස් කරන්න ඕන කියන අදිෂ්ඨානය ඉතින් ඔහුට තිබ්බා. ඉතින් ඔහු ඉතාමත් නව යෞවනයක වූ ජෝන් ඔහු තීරණය කරනවා තාත්තගෙන් උරුම වූ මේ පොඩි කුඩා ගොවිපළ විකුණා දමන්න. ඉතින් ඔහු ඒ ගොවිපළ විකුණා දමා ගත්ත මුදල් දහසකුත් බලාපොරොත්තු ඇතිව මොහු යනවා කිල්මානොක් කියන නගරයට. ඉතින් කිල්මානොක් නගරයට ගිහිල්ලා මොහු බලන්නේ කුඩා සිල්ලර වෙළඳ සාප්පුවක් මිලදී ගැනීමට. ඉතින් ඔහුට බොහොම අඩු ගාණකට කුඩා සිල්ලර වෙළඳ සාප්පුවක් මිලදී ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මොහු ගොවිපළ විකුණලා ගත්ත සල්ලි නිකන් නිකරොනේ වේදම් කරේ නෑ. ඔහුට තිබ්බ යම්කිසි බලාපොරොත්තුවක් මම මෙන්න මේ දේ කරන්න ඕන කියලා. මොකද ඔහුට තිබ්බා විස්කි හොඳ වෙනසක් කරන්න ඕන කියන එක. ඉතින් ඒ හේතුවෙන් ඔහු ඉදා සිල්ලර බඩු වෙළඳ සැලක් මිලදී ගන්නවා. ඉතා කුඩා එකක්. ඉතින් මොහුට තිබුණා යම් හැකියාවක් තිබ්බා. මොකද විවිධ රසයන් විවිධ විස්කි මිශ්‍ර කරලා ඉවර වෙලා ගුණාත්මක විස්කි නිෂ්පාදනය කිරීමට ඉතින් ඔහු කැමැත්තක් වගේම ඔහුට හැකියාවක් තිබ්බා. ඉතින් මොහු නිකන් සිල්ලර වෙළෙන්දෙක් නෙමෙයි. මොකද මොහු සිල්ලර වෙළඳ සාප්පුවක් මිලදී ගත්තට මොහුගේ ඔළුවේ තියෙන්නේ විස්කි ඉතාමත් හොඳ දෙයක් කරන්න ඕන කියන එක. දැන් මේ ලංකාවේ අය අපි හිතනවා ඇති සිල්ලර වෙළඳ සැලක් කිව්වට පස්සේ කොහොමද මේ විස්කි ලිකර්ස් කොහොමද මේ වෙන්නේ කියලා. ඉතින් මෙහි සාමාන්‍ය පොඩි ඕනම මිනි ෂොප් එකක මෙඩිසින් එකේ ඉඳලා ග්‍රොසරි අයිටම් මේ වගේම ලිකර්ස් බියර් සොෆ්ට් ඩ්‍රින්ක් ඔය හැම දෙයක්ම තියෙනවා. ඉතින් මොහු වෙළඳ සැලේ පටන් ගත්ත ඔහුට තියෙන හැකියාව මොකද විස්කි මිශ්‍ර කරලා ඉවරලා ගුණාත්මක විස්කි නිෂ්පාදනය කරන්න. මොකද ඒ කාල සීමාවේ තිබුණේ බොහොමයක් තිබුණු විස්කි වල එක එක රස වර්ග. ඒ වගේම විවිධ සැරයන්. ඒ කියන්නේ සමහර විස්කි තාමත් සැරයි. ඒ වගේම සමහර විස්කි සැර නැහැ. මේ එකම බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ නියම ප්‍රමිතියකට නියම රසයකට ඒ කාලේ විස්කි තිබිලා නැහැ. ඉතින් ජෝන් කල්පනා කරනවා මම මේක හරි විදියට කරන්න ඕන කියලා. ඉතින් ඔහුට තියෙන දක්ෂතාවයත් එක්ක මොහු විස්කි මිශ්‍ර කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ ප්‍රදේශ ජනතාව ඉතාමත්
කැමති වෙනවා මේ වැඩේට. මොකද Taman කලින් බීපු විස්කි වලට වඩා මේකේ රසයන් වැඩි, ඒ වගේම ගුණාත්මක භාවය වැඩි. ඉතින් ඒ හේතුවෙන් ඔහු ඊටමත් ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධියටපත් වෙනවා. ඉතින් මොහු තමා මේ බ්ලෙන්ඩඩ් විස්කි කියන නම ප්‍රථමයෙන්ම මොහුට තමා ඉතින් ලැබෙන්නේ. මොකද විස්කි වර්ග මිශ්‍ර කරලා ඉවරලා ගුණාත්මක විස්කි එකක් නිර්මාණය කරන්නේ මුලින්ම ජෝන් තමා. ඉතින් ඊට පසුව ඉතින් කිල්මෝනක් නගරයේ මොහු ජෝන් බ්ලෙන්ඩඩ් විස්කි කියලා තමා ප්‍රසිද්ධියටපත් වෙන්නේ. ඉතින් මොහු කොච්චර ප්‍රසිද්ධියටපත් වෙනවද කියලා කිව්වොත් කිල්මානොක් නගරයටත් එහා ගිය ප්‍රසිද්ධියකටපත් වෙනවා. ඉතින් මේ කොහොම වුණත් මොහු තමන්ගේ මේ බ්ලෙන්ඩඩ් විස්කි ජෝනි වෝකර් බ්ලෙන්ඩඩ් විස්කි පටන් ගත්ත මොහුගේ විස්කිය කොච්චර දුර ප්‍රසිද්ධ වෙනවද, කොච්චර මේක මේ කොයිතරම් ලොකු බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවද කියලා ඔහුට දැනගන්න දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔහු අවාසනාවන්ත ලෙස 1857 මිය යනවා. ඔහු මිය යාමත් සමග ඔහුගේ පුත් ඇලෙක්සැන්ඩර් වෝකර් සිය උරුමය තමන් සියතට ගන්නවා. ඉතින් ඔහුත් ඉතාමත් හොඳ දැක්මක් තිබුණු කෙනෙක්. අර කියමනක් තියෙනවානේ ගහේ කටුල් කරන්න ඕනේ නැහැ කියලා. ඒ වගේ ඔහුටත් ඉතාමත් හොඳ දක්ෂතාවයක් තිබ්බා. ඉතින් ඇලෙක්සැන්ඩර් වෝක් තමයි මේ විස්කි ජොනි වෝකර් විස්කි එක ලෝකයට බෙදා හරින්න කටයුතු කරන්නේ. ඉතින් මේ බෙදා හැරීමේදීත් විශේෂ ගැටලු කාරණා කීපයක් එනවා. මොකද නැව්ගත කිරීම වලදී බෝතල් වැඩි ප්‍රමාණයක් කුඩු වෙලා තියෙනවා ඒ කාලේ. ඉතින් ඒ හේතුවෙන් මොහු තීරණය කරනවා මේ ඔයාලට මේ පිටිපැත්තේ පේන 4S බෝතලය නිර්මාණය කරන්න ඕන කියලා. 4S බෝතලයේ ඔහුගේ විස්කි දෙන්න ඕන කියලා. ඉතින් ඒ හේතුවෙන් ඔහු 4S බෝතලය නිර්මාණය කරනවා. ඉතින් ඒ වගේම ඔහු තවත් විශේෂ දෙයක් කාරණා දෙකක් හින්දා තමයි ඔහු මේ වැඩේ කරන්නේ. මොකද ඒ කාල සීමාවේ තිබිලා තියෙන්නේ රවුන්ඩ් විස්කි බෝතල් තමයි වැඩි ප්‍රමාණයක්. ඉතින් රවුන්ඩ් විස්කි බෝතල් තියෙන රාක්කයකට 4S බෝතලයක් මැදින් වැටෙනකොට ඒක විශේෂයෙන් කැපී පේනවා. ඉතින් ඒකත් එක හේතුවක් තමයි. ඉතින් ඔහු ඒ 4S බෝතලය නිර්මාණය කරන්න ඔහුගේ විස්කි වලට ඒක ගන්න එක හේතුවක්. ඉතින් 19 වන සියවස වන විට සිඩ්නි, ලන්ඩන්, නිව්යෝක් ඔය කියන හැම ප්‍රසිද්ධ නගරවලම තියෙන බාර්වල ජොනි වෝකර් විස්කි එක තොල ගාන මහත්තුරුන්ගෙන් පිරී ඉතිරිලා ගිහිල්ලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලා දන්නවද මේ පිටිපැත්තේ ඔයාලට පේන මේ ලෝගෝ එක නිර්මාණය කරේ මොන කාලෙද කවුද කියලා? ඉතින් මේක මෑත කාලිනව තමයි මේක නිර්මාණය වෙන්නේ. 1908 තරුණ කලාකරුවෙක් වෙන ටොම් බ්‍රවුන් තමයි ඉතින් මේක අඳින්නේ. ඉතින් මෙහි පේන්නේ සැරයටියක් අතේ තියාගෙන තොප්පියක් දාගෙන ගමන් කරමින් ඉන්න මිනිසෙක්ගේ ඡායාරූපයක් විදිහට තමයි මේක අඳින්නේ. ඉතින් මේකෙන් කියවෙන්නේ මොන බාධක ආවත් Taman ඉදිරියටම ගමන් කරනවා කියලා අදහස තමයි ඔහු ඒකෙන් පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙනවා ලංකාවෙත් ගොඩාක් වාහනවල පිටිපැත්තේ මේ ලෝගෝ එක ඔවුන් ස්ටිකරයක් විදිහට ගහලා තියෙනවා. ඉතින් හරි ප්‍රසිද්ධ ලෝගෝ එකක් ජොනි වෝකර් ලෝගෝ එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ලෝගෝ එක නිර්මාණය වෙන්නේ. ඉතින් රජවරුන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වාත් යුද කාමරවල සිට පවුරු කාමරවල දක්වාත් ජොනි වෝකර් විස්කිය හුදෙක් විස්කියකට වඩා වැඩි යමක් බවට පත් වුණා. මොකද මොන දේ මොන බාධකාවත් ඉදිරියට ගමන් කරන්න කියන පණිවිඩය ජොනි වෝකර් අපිට කියා දුන් පාඩමක් තමයි. ඉතින් ස්කොට්ලන්තයේ කුඩා නගරයක සිට ලෝකයේ සතර කොන දක්වා ජොනි වෝකර් කාලය හරහා ගමන් කරා. ඉතින් අදටත් අවුරුදු 200කට වඩා වැඩි කාලයක් ගත වුවත් ජොනි වෝකර් ඇවිදින එක නතර කළා නැහැ. අන්න ඒ නිසා තමයි ජොනි වෝකර් විස්කියකට කීප් වෝකින් කියන නාමය පට බැඳෙන්නේ. ඉතින් මොකද ඔහු පටන් ගත්ත ඒ විස්කි එක තාමත් ලෝකය පුරා ඊටමත් වේගයෙන් ඇවිදිනවා. ඉතින් ජොනි වෝකර් වගේ අපිත් ජීවිත අභියෝග වලට මුහුණ දෙනවා. ඉතින් අපි මොන දේ පටන් ගන්න ගත්තත් මොන විදියට පටන් ගත්තත් අපි ඒක අවසන් කරන්නේ කොහොමද කියලා තමයි හැමෝම බලන් ඉන්නේ. වගේම අපිටත් ඕනේ. මොකද අපි අවසන් කරන විදිය තමයි ප්‍රතිඵලය මොන විදිහටද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ජොනි වෝකර්ගෙන් ගන්න පුළුවන් අන්න ඒ තාත්තගෙන් ලැබුණු ඒ කුඩා ගොවිපළ විකුණලා සිල්ලර වෙළඳ සැලක් මිලදී අරගෙන ඔහු ඉතාමත් උනන්දුවෙන් කැපවීමෙන් විස්කි මිශ්‍ර කළා මිනිස්සු අතරට ගිහිල්ලා මේ විදිහට මේක
ලෝක ප්‍රසිද්ධ අයිකන්යක් බවට පත් කරේ ඔහුගේ උත්සාහය සහ කැපවීම නිසා. ඉතින් අපිට ජොනි වෝකරෙන් ගන්න පුළුවන් පාඩම තමයි මොන බාධකාවත් ඉදිරියටම ගමන් කරන්න ඕන කියන එක. ඉතින් guys අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකත් click කරන්න. ඉතින් ඔයාලා කැමති legend එකක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. අපි ඒකේ story එක අරගෙන එන්නම්. ඉතින් ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන legend එකකින් හමු වෙමු. ජය වේවා.